2026 පන්දුවර 2020 ලෝක කුසලාන් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසාන තරගයේ පාකිස්තානු කණ්ඩායම සමගින් අද පැවැත්වීමට නියමිත වී තිබෙනවා. ඉතින් මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසාන තරගයේ බවට පත් වුණත් පාකිස්තානු කණ්ඩායමේ අවසාන තරගයේ බවට තවමත් පත් වී නැහැ. මොකද මෙම තරගයේ ප්‍රතිඵලය මත සෙමිෆයිනල් සඳහා සුදුසුකම් ලබා ගැනීමට පාකිස්තානු කණ්ඩායමට අවස්ථාව තිබෙනවා. නමුත් ඔවුන්ට විශාල ලකුණු සංඛ්‍යාවකින් ජයග්‍රහණය කළ යුතුයි. ලකුණු 65ක් වැනි ලකුණු සංඛ්‍යාවකින් ජයග්‍රහණය කළ යුතුයි. මෙම තරගයේ ප්‍රසාද් ලකුණු සටහනේ ඉදිරියට ගමන් කරමින් සෙමිෆයිනල් සඳහා සුදුසුකම් ලබා ගැනීමට අද තරගයේ ප්‍රතිඵලය අනුව සෙමිෆයිනල් සඳහා සුදුසුකම් ලබා ගැනීමට අවශ්‍ය සියලුම තොරතුරු මීට පෙර වීඩියෝ එකේ ඇතුළත් වී තිබෙනවා. එම තොරතුරු පිළිබඳව නොදැනුවත් ක්‍රිකට් ප්‍රේක්ෂකයන් වෙන එම වීඩියෝ එක නැරඹීමෙන් අද පාකිස්තානු කණ්ඩායමද එසේත් නැත්නම් නවසීලන්ත කණ්ඩායමද සෙමිෆයිනල් සඳහා සුදුසුකම් ලබා ගැනීමට වැඩි අවස්ථාවක් හිමි වී තිබෙන්නේ. ඒ වගේම තරග ජයග්‍රහණය කළ යුතු ආකාරය පිළිබඳව සම්පූර්ණ වීඩියෝ එකක් ඇතුළත් වී තිබෙනවා. එම වීඩියෝ එකේ සම්පූර්ණ විස්තර සඳහන් වී තිබෙනවා. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම මේට සුපිරි අටවටේ ක්‍රීඩා කළ තරඟ දෙකම පරාජයට පත් වෙමින් තරඟාවලියේ නිල වශයෙන් ඉවත් වී අවසන් අද තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය කළත් කිසිදු ආකාරයකින් ඉදිරියට ගමන් කිරීමේ හැකියාවක් නැහැ. ඉතින් ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන් පෙර තරඟ දෙක පරාජයට පත් වීම සමග ඉතාමත් පිළිකුලෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා විලාසය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල කරා. නමුත් මින් ඉදිරියට තරඟ නැරඹීමෙන් වැළකී සිටින බවටද තොරතුරු සඳහන් කරා. එසේ වෙතත් ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන් අද තරඟයත් නරඹන බවට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මොකද ඒ තරම් ක්‍රිකට් වලට ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන් තුළ බැඳීමක් තිබෙන නිසා. ඉතින් ඒ අනුව අද ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානු කණ්ඩායම අතර තරගයේ පැවැත්වෙන නුවර පල්ලේකැල ක්‍රීඩාංගණයේ කාලගුණ තත්ත්වය ඇතුළු සියලුම තොරතුරු මේ වීඩියෝ එකට ඇතුළත් වී තිබෙනවා. වීඩියෝ එක අවසන් වෙනකම් අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ඔයාලා සියලු දෙනාටම ආරාධනය කරනවා. ඒ වගේම වීඩියෝ එක අවසන් වෙනකම් අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ඔයාලා සියලු දෙනාටම ආරාධනය කරනවා. ඒ වගේම තරගයේ අලුත් වන උණුසුම් තොරතුරු සමගින් අපිත් එක්ක එකතු වෙන්න අපේ නාලිකාව subscribe කරලා තියාගන්න. ඉතින් මේකට නුවර පල්ලේකැල ක්‍රීඩාංගණයේ ආවට කාලගුණ තත්ත්වය ඉතාමත් යහපත් බවට ක්‍රීඩාංගණයේ රැඳී සිටින ප්‍රකාශක කුමාරගෙන් අපිට තොරතුරු ලැබී තිබෙනවා. ඒ වගේම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු වලට අනුව අද කිසිදු අයුරකින් තරගයට වර්ෂාවෙන් බාධාවක් එල්ල නොවන බවටද තොරතුරු සඳහන් වී තිබෙනවා. ඒ අනුව අද ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට මෙන්ම සියලුම දෙනාට සම්පූර්ණ 2020 තරගයක් නැරඹීමේ අවස්ථාව හිමි වීමට නියමිතයි. ඉතින් අද ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානු කණ්ඩායම අතර තරගයේ උණුසුම් තොරතුරක් සමග නැවතත් එකතු වීම බලාපොරොත්තු වෙන දැට සමුගන්න ඔයාලා සියලු දෙනාටම ක්‍රීඩා සෙලි සුබ දවසක්.